ඔයා ගැන නිතරම සැකෙන් බලන කෙනෙක් නම් ඔයාගේ වැඩක් කරන්න ගියාම නිතරම කලබල වෙන කෙනෙක් නම් ඔයා කරන දේ හරිද වැරදිද කියලා නිතර හිතා මුළු ගැන්විලා ඉන්න කෙනෙක් නම් ඔයා කරන දේවල් වැරදීම නිසා ඔයාගේ සේරම දේවල් අවුල් වෙලා කියලා බය වෙලා ඉන්න කෙනෙක් නම් ඔන්න ඔයා ගැනයි මම මේ අද කතා කරන්නේ. ඔයාට ඔයාගේ සොයන් සැකය, සොයන් බය, තමන් ගැන තියෙන අවිනිශ්චිතතාවයෙන් ගැලවෙන්නේ කොහොමද කියලා තමයි මම ඔයාට කියලා දෙන්න යන්නේ. ඉතින් මේ සොයන් සැකය කියන එක නරකම දෙයක් නෙවෙයි. ඒක හොඳ දෙයක්. මේක හොඳ විදියට පාවිච්චි වෙනවා. හෙල්දි. එහෙම නැත්නම් නිරෝගී සොයන් සැකයේදී අපිව ඉදිරියට ගෙනියන්න උදව් කරනවා. අපේ අඩුපාඩු පෙන්වලා දෙනවා. අපි තවත් දියුණු කරගන්න ඕන දේවල් අපිට තේරුම් ගන්න පුළුවන් කරලා දෙනවා. නමුත් ගැටලුව තියෙන්නේ දෙවෙනි එක. ඒ කියන්නේ unhealthy self doubt. ඒ කියන්නේ නිරෝගී නොවන සොයන් සැකය. ඒ කියන්නේ තමන් ගැන අනවශ්‍ය තරම් තමන් සැක හිතන එක. එම තමන්ට හිතෙන්න ගන්නවා මම මේ දේ කරපු විදිය හරිද? ඒක හරිද? එහෙම නැත්නම් අනිත් අය මගේ ගැන මොකද්ද හිතුවේ? මේ කරන වැඩේ හරියට කරන්න තිබුණා. මේක මීට වඩා හොඳ වෙන්න තිබුණා. මේක වැරදි. මේක අඩුයි. මේකේ අඩුපාඩුවක් තියෙනවා. මේ හැසිරීම වැරදි. මේ විදියට තමන් ගැන දිගින් දිගටම සැක කරන්න ගනිද්දි ඔයාගේ මොලේ ඔයාව අවුල් ජාලයකට පත් කරනවා. ඒක හරියට ස්පයිරල් එකක් වගේ. ඔයාව අවුල් වෙවි යන්න පටන් ගන්නවා. ඉතින් මේ වෙලාවේදී ඔයා තව දුරටත් සාමාන්‍ය ක්‍රියාකාරීත්වයේ ඉන්න ඔයා නෙවෙයි. ඇයි? ඔයාගේ බය කියන එක ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඉතින් අපි කැලේ ඉඳලා එළියට ආපු සත්තු. මනුස්සයත් බය වෙද්දි එයාගේ ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා මොලේ තියෙන ඇමිග්ඩලා එක. ඒ කියන්නේ fear center එක පිහිටලා තියෙන කොටස. එහෙම නැත්නම් බය පිළිබඳව මධ්‍යස්ථානයේ ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඇත්තටම මේක භෞතිකව සිද්ධ වෙන දෙයක් නෙවෙයි. ඒ කියන්නේ එළියේ ඔයාට තියෙන තර්ජනයක් නිසා ඇතිවෙන බයක් නෙවෙයි. මේක සොයන්ව මනස තුල ඔයා ගොඩනගාගත්තු බයක්. කොහොම වුණත් මේක බයක්. ඒ නිසා ඔයාගේ ස්වයං සාධක ස්නායු පද්ධතිය ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඔයාව ආයෙම ඇලර්ට් මෝඩ් එකට ගේනවා. ඒ වගේම ඔයාව හදිසි අවස්ථාවකට ක්‍රියා කරවන්න සූදානම් කරනවා. ඔයාට දාඩිය දාන්න පුළුවන්. අපි හිතමු ඔයා ප්‍රසිද්ධ කතාවක් කරන්න ගියා. ඒ වගේ වෙලාවකදී පොඩි ඇන්සයිටි එකක්, කාංසාවක් ඇති වෙන එක සාමාන්‍ය දෙයක්. නමුත් අසාමාන්‍ය විදියට ඔයාගේ ඇතුලේ බිය ඇති වුණොත් ඔයාට මුකුත්ම කරගන්න බෑ. ඔයාගේ හුස්ම ගැනීමේ වේගය වැඩි වෙන්න පටන් ගන්නවා. හෘද ස්පන්දන වේගය වැඩි වෙනවා. ඔයාට තවදුරටත් ඔයා කරගෙන යන වැඩේ කරගන්න පුළුවන් කෙනෙක් විදියට නෙවෙයි ඔයාව ක්‍රියාත්මක වෙන්නේ. මෙතනදී ඔයාව බයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා, අනතුරෙන් ආරක්ෂා කර ගැනීම සඳහා ඔයාගේ මොලේ ක්‍රියා කරන්න පටන් ගන්නවා. එතකොට තවදුරටත් ඔයාගේ මොළයේ තර්ක කිරීමේ මධ්‍යස්ථාන, තර්ක කරලා තීරණ ගැනීමේ මධ්‍යස්ථාන ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේවා අඩපණ වෙලා යනවා. මෙහෙම වුණාම ඔයාට ජීවිතේ මේ අත්දැකීම ලැබුණම ඔයා ඊළඟට ඔයාගේ දේවල් කරන්න යන්නේ පටන් ගන්නෙම බයකින්, කලබලයකින්. ඉතින් කවදාවත් ඔයාට ඔයාගේ දේවල් දියුණු කරගන්න හම්බ වෙන්නේ නැහැ. මෙහෙම අවස්ථාවකදී අපි මොකද්ද කරන්න ඕන? ඔයා මේක අහුවෙලා තියෙන කෙනෙක් නම්, ඔයා මේ ගැටින් පීඩා විඳින කෙනෙක් නම්, ඔයාගේ මොළයේ තියෙන මේ ගැටේ ලියා ගන්න අපි මෙන්න මේ විදියට කටයුතු කරමු. කොහොමද? ඔයාට මේ වගේ වෙලාවක මතක් වෙන්න පටන් ගන්නවා ඔයාගේ වෙච්ච පරණ වැරදි. ඔයා ආයේ අර ස්පයිරල් එකේ පැටලි යන්න පටන් ගන්නවා. ඉතින් මේක ඔයාට තේරෙන්න ගත්ත මොහොතේම ඔයා ටක් ගාලා මේ හිතන එක පොඩ්ඩක් ක්ෂණයකට නවත්තලා කියලා එකපාරටම හිතන්න. මේක මුලදී පුරුදු කරගන්න අමාරුයි. ඔයාට පොඩ්ඩක්
හුස්ම ගන්න. අපි කියන්නේ පොඩි ඉඩක් තියන්න. ඒ එකබලම අවස්ථාවේදී ඔයාට පුළුවන් හොඳ ශ්වසන වාර 4ක් 5ක් ගැඹුරු හුස්ම ගන්න. මෙතෙන්දී ගැඹුරු හුස්ම අරගෙන ඔයා හුස්ම පිට කරන ගමන් හිතින් ඔයාට 1 ඉඳන් 10ට ගණන් කරන්න පුළුවන්. මේක පොඩි කාලේ ඉඳන් අහලා තියෙනවා. මේක වැඩක් ඇති දෙයක් නෙවෙයි කියලා සමහර විට ඔයාට හිතෙන්න පුළුවන්. මොකද අපි කියනවනේ කේන්ති ගියාම 10ට ගණන් කරන්න. ඒ කියන්නේ නිකම්ම 10ට ගණන් කරන එක නෙවෙයි. හුස්ම පිට කරන එක ගැන අවධානය දෙමින් 1 ඉඳන් 10ට ගණන් කරන්න. එතකොට ඔයාගේ මොළයට හොඳ ඔක්සිජන් ප්‍රමාණයක් ලැබෙනවා. ඒ වගේම අර වේගයෙන් පැටලීගෙන යන සිතුවිලි වලට පොඩි නැවතීමක් ලැබෙනවා. එතකොට ඔයාට පුළුවනි පැහැදිලිව හිතන්න මගේ යාළුවෙකුට මෙහෙම වුණා නම් මං එයාට මොකද්ද කියන්නේ? අන්න ඔයාට පැහැදිලිව උත්තර ලැබෙන්න පටන් ගන්නවා. එතකොට ඔයාගේ මොළයේ අර අනුවේගී ස්නායු පද්ධතිය ක්‍රියාත්මක වීමෙන් එහෙම නැත්නම් ඇලර්ට් මෝඩ් එකකින් එහෙම නැත්නම් ෆියර් මෝඩ් එකකින් ඔයා සේෆ් මෝඩ් එකට මාරු වෙනවා. එතනදී ඔයාට මේ කලබලකාරී සැකකාරී තත්ත්වය නැතුව ආරක්ෂිත හැඟීමක් ඇති වෙන්න පටන් ගන්නවා. ආරක්ෂිත හැඟීම ඇති වෙච්ච ගමන් ගැටලුවට උත්තර පේන්න ගත්ත ගමන් ඔයාගේ අර සැකය කියන එක නැති වෙලා මොලේ සාමාන්‍ය ස්වභාවයට පත් වෙනවත් එක්කම ඔයාගේ ක්‍රියාකාරීත්වය සාමාන්‍ය වෙනවා. ඉතින් ඔයාට උත්තරේ හොයාගන්න පහසුයි. ඒ ඇරෙන්න තව පුංචි ලස්සන ටිප් එකක් මම ඔයාට කියලා දෙන්නම්. ඒක තමයි ඒ වගේ කලබල වෙච්ච වෙලාවක ඔයා ජීවිතේ වැඩියෙන්ම ආදරය කරන කෙනාව ටික වෙලාවක් තප්පර ගානකට ඔයා මතක් කරන්න. එයාගේ ලස්සන මතකයක් හිතන්න. එතකොට ඔයාගේ බය වෙනුවට ආරක්ෂාව කියන එක ඔයාට දැනෙන්න පටන් ගන්නවා. ඒක ඔයාගේ මෝඩ් එක වෙනස් කරලා ඔයාගේ මූඩ් එකත් වෙනස් කරලා ඔයාව ආරක්ෂිත හැඟීමකින් පුරවලා ඔයාගේ ස්වයං සැකය අඩු කරගන්න ලොකු උදව්වක් වෙයි. ඉතින් මං හිතනවා ඔයාට මං අද දවසේ කියලා දුන්නේ ඔයා ගැන තියෙන ස්වයං සැකයෙන් ගැලවිලා ඉස්සරහට යන්න මේ ක්‍රමය පුරුදු කරන්න. මේ ක්‍රමය පුරුදු වෙනකොට ඔයාගේ මොළය ඔයාව ඉබේම මේ වගේ අවස්ථාවලදී කල්ගත නොවි සිතුවිලි දාමවල පැටලෙන්න නොදී ඉක්මනින්ම ඔයාව කලබල මෝඩ් එකෙන් එහෙම නැත්නම් කරදර මෝඩ් එකෙන් ඇමිග්ඩලාවේ ක්‍රියාකාරීත්වය නවත්තලා ඔයාගේ ප්‍රීෆ්‍රොන්ටල් කෝටෙක්ස් එක පූර්ව මස්තිෂ්ක ක්‍රියාවලිය පටන් ගැනීමට උදව් කරાવી. ඉතින් මේ විදියට ඔයාට ඔයාගේ ස්වයං සැකයෙන් ඔයාගේ ස්වයං සැකය නිසා ඇතිවලා තියෙන ගැටලු වලින් ගැලවෙන්න හැකියාව ලැබේවි.